නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මාගේ ධර්මස්වාමීයෝ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. දෙවනුවද තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. හොඳයි, අපි මෙතැන් සිට ශ්‍රාවක සංඝයා වහන්සේ තුල් සතු වුණා වූ සුපටිපන්නාදී නවගුණ සිහි කරමින් සංඝානුස්සති භාවනාවට සූදානම් වෙමු. අපි මුලින්ම සුපටිපන්න ගුණය ගැන දැනගෙන සුපටිපන්න ගුණය භාවනාවට ගනිමු. සුපටිපන්න කියලා කියන්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු ධර්ම මාර්ගය අනුගමනය කරන ශ්‍රාවක සංඝයා වහන්සේ නිවැරදි වූ පිළිවෙත් පුරලා ඒ නිවැරදි වූ පිළිවෙත් ඔස්සේ නිර්වාණය කරා ගමන් කරන්න අවශ්‍ය කරන, නිර්වාණයට පැමිණෙන්න අවශ්‍ය කරන ප්‍රතිපත්ති මාලාව නිවැරදිව සම්පූර්ණ කිරීමයි. යම් කෙනෙක් මේ ප්‍රතිපත්ති මාර්ගය, ප්‍රතිපත්ති මාවත නිවැරදිව සම්පූර්ණ කරනවා නම් ඒ සම්පූර්ණ කරන පුද්ගලයා සුපටිපන්න කියලා අපි හඳුන්වනවා. මුලින්ම අපි දැනගනිමු මේ නිවැරදි පිළිවෙත හා වැරදි පිළිවෙත මොකක්ද කියලා. ලෝකයට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළවන්නේ මේ නිවැරදි පිළිවෙත දේශනා කරන්නයි. මේ නිවැරදි පිළිවෙත උගන්වන්නයි. නිර්වාණ අවබෝධය කළ යුතු නිවැරදි මාර්ගය ලෝකයට පෙන්වා දෙන්නයි. හැබැයි මේ ලෝකයේ හැමදාමත්ම වැරදි පාරවල්, වැරදි ප්‍රතිපත්ති පවතිනවා. අදත් පවතිනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි බුද්ධ කාලයේත් පැවතුණා. දැන් අපි බලමු මේ නිවැරදි ප්‍රතිපත්තිය හා වැරදි ප්‍රතිපත්තිය ගැන. වැරදි ප්‍රතිපත්තියට යොමු වෙන්න අපිට හරි ලේසියි. බුදුරජාණන් වහන්සේ පවා අපට පෙන්වා දීලා තියෙනවා මේ ලෝකේ මිනිස්සෙක් කරගත්තම මේ මිනිස්සයා පහදින තැන් කල්පනා කරලා බැලුවම බොහෝ දෙනෙක් පහදින්නේ රූපයට, ශබ්දයට, රළු ප්‍රතිපත්තිවලට මිසක් ධර්මයට නොවේ. කෙනෙක් හරියට ධර්මයට පහදින්න අවශ්‍ය කරන අවබෝධය ඇති කරගත යුතුයි. අන්නේ අවබෝධය තමයි සුපටිපන්න කියලා කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච බුද්ධ කාලීන සමාජය තුල වැරදි විශ්වාස දහස් ගණනින් තිබුණා. මිනිස්සු නිර්වාණය බලාපොරොත්තුවෙන් විවිධ මාර්ග ප්‍රතිපත්ති අනුගමනය කළා. සමහර අය කල්පනා කළා ශරීරයට දුක් දීමෙන් නිවන ලබන්න පුළුවන් කියලා. සමහර අය හිතුව ශරීරයට සැප දීමෙන් නිවන ලබන්න පුළුවන් කියලා. ප්‍රතිපත්තිය වරද්දාගෙන කටයුතු කළා. ඒ වගේමයි බුද්ධ කාලේ ජීවත් වෙච්ච සමහර විවිධ ආගම් වලට අයත් වෙච්ච අය විවිධ වෘත සම්පූර්ණ කළා. සමහර අය වස්ත්‍ර පරිහරණය කිරීමෙන් පවා අයින් වුණා. ඒගොල්ලෝ කිව්වා වස්ත්‍ර ඇන්දොත්, ඇඳුම් ඇන්දොත් ඒ ඇඳුම් ඇඳීමත් එක්ක ඇඳුමට තෘෂ්ණාව ඇති වෙනවාය කියලා ඇඳුම් ඇඳීම ප්‍රතික්ෂේප කළා. අදත් ඉන්දියාවට ගිහිල්ලා බැලුවොත් මේ හැම කෙනෙක්ම අපිට දකින්න පුළුවන්. තවත් සමහර අය
මුඛවාඩම් මැදගෙන ජීවත් වුණා. ඇල්වතුර පානය කිරීමෙන් අයින් වුණා. පාරේ යන විට සතුන් පෑගේය කියන බය නිසා කොස්සක් මුස්නක් අරගෙන පාර අතුගාමින් ගමන් කළා. මේ විදිහේ විවිධ වෘත සත්‍ය සෙවීම වෙනුවෙන් නිර්වාණය සෙවීම වෙනුවෙන් ඔවුන් ගනුගමනය කළා. සමහර වෙලාවට කෙනෙක් ආහාරයක් දුන්නාම ඒක පිළිගත්තේ නැහැ. හැලියට හැන්දක් දාලා හැලියෙන් ආහාරයක් අරගෙන දුන්නාම හැන්ද වදින විට හැලියට පීඩාවක් වේය කියලා එය පිළිගත්තේත් නැහැ. එන්නය කියලා ආහාරයක් සකස් කළා පූජා කළාම එය පිළිගන්නෙත් නැහැ. කාන්තාවක් බෙදන ආහාර පිළිගන්නෙත් නැහැ. ගැබිනි මාතාවක් බෙදන ආහාර පිළිගන්නේ නැහැ. දරුවෙකුට කිරිපෝමින් දෙන ආහාර පිළිගන්නේ නැහැ. මැස්සන් ඉන්න තැනින් ආහාර පිළිගන්නේ නැහැ. බල්ලන් ඉන්න තැනින් ආහාර ගන්නේ නැහැ, වළඳන්නේ නැහැ. මස්මාළු පිළිගන්නේ නැහැ. මේ විදිහේ දෘෂ්ටි, මේ විදිහේ මිත්‍යා විශ්වාසවල මිනිස්සු හිර වෙලා හිටියා. ඒ අය කල්පනා කළා ඒ දේවල් කළාම සත්‍ය අවබෝධය වෙනවයි කියලා. නිවන් අවබෝධය වෙනවයි කියලා. ඒගොල්ලෝ හිතුවා ඒක තමයි නිවැරදි ප්‍රතිපත්තිය කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම ප්‍රතිපත්තිවල තිබිච්ච මිත්‍යාව, වැරද්ද ලෝකයට පෙන්වා දීලා නිවැරදි ප්‍රතිපත්තියක්, නිවනට යොමු වෙච්ච යහපත් ප්‍රතිපත්තියක් දේශනා කළා. මෙන්න මේ දේශනා කරපු ප්‍රතිපත්තිය තමයි, මේ දේශනා කරපු ප්‍රතිපත්තිය අනුගමනය කරන පිරිස තමයි සංඝයා වහන්සේ. ඒ ප්‍රතිපත්තිය අපි හඳුන්වනවා සුපටිපන්න ප්‍රතිපත්තිය කියලා. නිවනටම යොමු වෙච්ච ප්‍රතිපත්තිය, නිවැරදි ප්‍රතිපත්තිය, හරි ප්‍රතිපත්තිය. මොකද්ද මේ හරි ප්‍රතිපත්තිය? අර තිබිච්ච මිත්‍යා විශ්වාස, අන්ධ විශ්වාස, මෝඩ විශ්වාස බැහැර කරලා සත්‍ය, යථාර්ථය, ධර්මය පෙන්වපු ප්‍රතිපත්තිය. එතෙන්ට තමයි අපි එන්න ඕනේ. මේට තවත් හොඳම උදාහරණයක් තමයි මජ්ක්‍ධිම නිකායේ කුක්කුරවතිය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ තරුණ යහළුවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් පූර්ණ, අනිකයි නම සේනිය. මේ පූර්ණ කියන කෙනා කාලයක් තිස්සේ ගෝවෘතයක් රකිනවා. ගෝවෘතයක් රකිනවා කියලා කියන්නේ හරකෙක් වගේ ජීවත් වෙනවා. සේනිය කාලයක් තිස්සේ කුක්කුරවතියක් පුරනවා. කුක්කුර වෘතයක් පුරනවා කියලා කියන්නේ බල්ලෙක් වගේ ජීවත් වෙනවා. බල්ලෙක් කරන දේවල් ඔක්කොම කරනවා. කෑම ගන්නේ බිමට දාන ඒවා විතරයි. බිම හාරගෙන තමයි නිදාගන්නේ වකුටු වෙලා. ඉතින් මේ දෙන්න කාලයක් තිස්සේ මේ ප්‍රතිපත්තිය පුරනවා. මොකටද මේ ප්‍රතිපත්තිය පුරන්නේ? නිවන් පිණිස, භවය සුවපත් කර ගැනීම පිණිස. දවසක් මේ දෙදෙන දැක්ක බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනවා. උන්වහන්සේ ළඟට ගිහිල්ලා මෙන් එක්කෙනෙක් අහනවා, පූර්ණ අහනවා, ස්වාමීනි මගේ යාළුවා සේනිය කාලයක් තිස්සේ කුක්කුරවතේ පුරනවා. බල්ලෙක් වගේ ජීවත් වෙනවා. ඔහු මරණින් පස්සේ ඔහුට කුමක් සිදුවේද? ඔහුගේ කුක්කුර වෘතය සම්පූර්ණ වේද කියලා ප්‍රශ්න කළා. මෙන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ නැහැ. දෙවෙනි වර, තුන්වෙනි වර පෙරත්ත කරමින් අහන විට උන්වහන්සේ නැවත ප්‍රශ්න ගණනාවක් ඇහුවා. උන්වහන්සේ පැහැදිලි කළා, කුක්කුර වෘතය සම්පූර්ණ වුණොතින්, බල්ලෙක් ලෙස හැසිරීම සම්පූර්ණ කළොතින් මේ භවය තුලම බල්ලෙක් ලෙසම මනස සකස් කර ගත්තොතින්, බල්ලෙක් ලෙසම හැසිරීම් රටාව සකස් කර ගත්තොතින්, බල්ලෙක් ලෙසම සිතුවිලි ටික සම්පූර්ණයෙන් සකස් කර ගත්තොත්, වෙනස් කර ගත්තොත්, කුක්කුර වෘතය සම්පූර්ණ වුණොතින් ඔහු ඊළඟ භවයේ බල්ලන් අතර උපදිනවා. කුක්කුර වෘතය වැරදුනොතින් ඔහු
නරකාදී උපදිනවා කියලා පැහැදිලි කළා. කාලයක් තිස්සේ මේ වෘතය පුරපු සේනිය අඬන්න පටන් ගත්තා. අඬමින් ඔහු ඔහුගේ යාළුව ගැන අහනවා මගේ යාළුවට වෙන්නේ මොකද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා පැහැදිලි කළා. ගවයෙක් ලෙසින් ජීවත් වුණොත්, ගවයෙක් ලෙසින් හිත පුරුදු කරගත්තොත්, ගවයෙක් ලෙසින් හැසිරීම පුරුදු කරගත්තොත්, ගවයෙක් ලෙසින් සිතුවිලි වෙනස් කරගත්තොත්, ඔහුගේ ගෞරවය සම්පූර්ණ වීමෙන් ඔහු ඊළඟ භවයේ ගවයන් අතර උපදිනවා කියලා. දෙදෙනාම මේ මිත්‍යා ප්‍රතිපත්ති අයින් කළා දාලා නිවැරදි ධර්ම මාර්ගයට ඇවිල්ලා ධර්මයේ තේරුම් ගත්තා. මජ්ක්‍ධිම නිකායේ මහා සකුළුදාය සූත්‍රයේදී මේ සුපටිපන්න ප්‍රතිපදාව බොහොම අපූර්වට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. සතර සතිපට්ඨානයේ වැඩිමම තමයි සුපටිපන්න ප්‍රතිපදාව. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානය පුරුදු වෙන්න වර්ධනය වෙන්න අපි තුලින් නිවැරදි මාවත, නිවැරදි ප්‍රතිපදාව ඇති වෙනවා. මෙන්න මේ නිවැරදි ප්‍රතිපදාව පුරන පිරිස තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ. උන්වහන්සේලා මේ නිවැරදි ප්‍රතිපදාව පුරන නිසාම සුපටිපන්න කියලා අපි හඳුන්වනවා. දැන් අපි මේ සුපටිපන්න ගුණය ගැන දැනගත්තා. අපි දැන් මොහොතක් මේ සුපටිපන්න ගුණය ගැන භාවනා කරමු. හොඳට ඉඳගෙන, කය ඍජුව තබාගෙන, හිත සංසුන් කරගෙන, කෙලෙස් වලින් හිත නිදහස් කරගෙන සුපටිපන්න ගුණය මෙනෙහි කරමු මේ විදියට. මාගේ ධර්ම ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවනට යොමු. අදිසීල සංඛ්‍යාත, අදිචිත්ත සංඛ්‍යාත, අදි ප්‍රඥා සංඛ්‍යාත සුන්දර නිවැරදි ප්‍රතිපත්ති පුරණ නිසා සුපටිපන්න නම් වනසේක. ඒ සුපටිපන්න නැමැති සංඝගුණයෙන් යුක්ත වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තවද මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. සාදු සාදු සාදු. හොඳයි, අපි බලමු උජුපටිපන්න ගුණය. උජුපටිපන්න කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වපු මේ නිර්වාණ මාර්ගය නිවැරදි මාර්ගයක්, ඍජු මාර්ගයක්. හැබැයි මේ නිවන් මඟ අපි හරියට තේරුම් අරගත යුතුයි. ලෝකේ තියෙන අමාරු දේවල් වලින් එකක් තමයි මේ නිවන් මඟ හරියට තේරුම් ගන්න එක. හැම විටම සත්වයා විවිධ දෘෂ්ටිවල හිර වෙලා, විවිධ අන්තයන් තුල හිර වෙලා,
ඒ දෘෂ්ටිවාද අන්තවාද සත්‍යය කියල කල්පනා කරන්න පෙළඹෙනවා. මධ්‍යස්ථව සත්‍ය ගවේශණය කරන්න මධ්‍යස්ථව සත්‍ය සොයන්න යොමු වෙන පිරිස ලෝකෙ ඉතාම අල්පයි. මේ අල්ප පිරිසට අපිත් ඇතුල් වෙන්න නම් මේ සත්‍ය ගවේශණය කරන්න ඕනේ. බුදුවරයෙක් කියලා කියන්නේ මේ සත්‍ය කාලෙන් කාලෙට මතු කල්ලා දෙන කෙනෙක්. මේ ඍජු මාර්ගය නිවැරදි මාර්ගය පෙන්වන කෙනෙක්. මේකට හොඳ උදාහරණය තමයි නගර සූත්‍රය. බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා. මහණෙනි, පැරණි නගරයක් තියෙනවා වල් බිහි වෙච්ච, ජරාවාස වෙච්ච, විනාශ වෙච්ච. මේ නගරය හොයාගෙන ගියපු පිරිසක් මේ නගරය දැකලා ඒ රටේ ඉන්න රජ්ජුරුවන්ට ඇවිල්ලා වනන්තරයේ මෙන්න මේ වගේ නගරයක් තියෙනවා කියලා කරුණු පහදනවා. මේක දැනගත්ත රජ්ජුරුවෝ පිරිසකුත් එක්ක ගිහිල්ලා ඒ පිරිසත් එක්ක මේ නගරය පිරිසිදු කරනවා. මිනිසුන්ට ජීවත් වෙන්න සුදුසු වෙච්ච පරිසරයක් මේ නගරය තුර නිර්මාණය කරනවා. බුදුරජාණන් වහන්සේ මේ උපමාව පැහැදිලි කරලා දේශනා කරනවා. මහණෙනි, ලෝතුරා බුදු කෙනෙකුත් කරන්නේ මෙන්න මේ කාර්ය භාරයමයි. වල් බිහි වෙච්ච චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයට මතු කරලා ලෝකයට පෙන්눔 කරලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයට පැහැදිලි කොට දේශනා කරනවා. ඒක හරියට අර වල් බිහි වෙච්ච නගරය පිරිසිදු කරලා මිනිසුන්ට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නිර්මාණය කරනවා වගේමයි. උජුපටිපන්න කියලා කියන්නේ මෙන්න මේ නිවැරදි චතුරාර්ය සත්‍ය ධර්ම මාර්ගයමයි. ඒ ධර්ම මාර්ගය අනුගමනය කරන පිරිස තමයි උජුපටිපන්න ගුණයෙන් හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී පස්වග මහණුන් නමතලා මුලින්ම දේශනා කරන්නේ මේ ලෝකයේ පවතින අන්තවාදයන් ගැන. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මහණෙනි, පැවිද්දෙකු විසින් නොගිය යුතු නොබැලිය යුතු අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි කාමසුකල්ලිකානු යෝගය. අනික තමයි අත්තකිලමතානු යෝගය. මේ කාමසුකල්ලිකානු යෝගය කියලා කියන්නේත් ඍජු නොවෙච්ච ප්‍රතිපදාවක්. අත්තකිලමතානු යෝගය කියලා කියන්නේත් ඍජු නොවෙච්ච ප්‍රතිපදාවක්. මේ ප්‍රතිපදාවන් දෙක අනුගමනය කරන පුද්ගලයාට කිසි දවසක නිර්වාණ අවබෝධය කරන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. මේ ප්‍රතිපදා දෙක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. කාමසුකල්ලිකානු යෝගය වචන 5කින් ප්‍රතික්ෂේප කරනවා. හීනෝ, ගම්මෝ, පුතුජ්ජනිකෝ, අනරියෝ, අනත්ත සංහිතෝ. පහත් වූ, ග්‍රාම්‍ය වූ, අනාර්ය වූ, පෘථග්ජනයන්ට සුදුසු වූ අනර්ථයක්ම ගෙන දෙන්නා වූ. ඒ වගේම අත්තකිලමතානු යෝගයත් වචන 3කින් ප්‍රතික්ෂේප කරනවා. දුක්ඛෝ, අනරියෝ, අනත්ත සංහිතෝ. දුක් ගෙන දෙන්නා වූ, ආර්යයන්ට යෝග්‍ය නොවූ, අයහපතක්ම ඇති කරන්නා වූ. මෙන්න මේ විදියට ප්‍රතික්ෂේප කළ දක්වනවා. නිවන් මඟ සොයන ආර්ය ශ්‍රාවකයා, චතුරාර්ය සත්‍ය අවබෝධය බලාපොරොත්තු වෙන ආර්ය ශ්‍රාවකයා මේ මාර්ග දෙකම මුලින්ම ප්‍රතික්ෂේප කළ යුතුයි. හැබැයි බොහෝ වෙලාවට මේ මාර්ග දෙක වචනෙන් ප්‍රතික්ෂේප කරන අපි නැවත මේ මාර්ග දෙක තුළම ගමන් කරනවා. මෙය පැහැදිලිව තේරුම් අරගෙන නිවැරදිව අවබෝධ කරගෙන දෘෂ්ටිවලට අහුවෙන්නේ නැතුව සියලු දෘෂ්ටි ඉවත් කල්ලා දාලා ඍජු නිවැරදි මාවතට පැමිණිය යුතුයි. මෙන්න මේ ඍජු මාවත, නිවැරදි මාවත තමයි නිවන් මඟ. මේ නිවන් මඟ තුළින් තමයි තථාගතයන් වහන්සේලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ.
ඒ සම්මා සම්බුද්ධත්වයට පත්වීම ඊටාම පැහැදිලි වශයෙන් ධම්සක් පැවතුම් සූත්‍රයේදී අපිට උගන්වනවා. ඒතේතේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අබිසම්බුද්ධා. තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකකටම යන්නේ නැතුව මේ අන්ත දෙකෙන් අයින් වෙලා නිවැරදි චතුරාර්ය සත්‍ය පෙන්නන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තර්ගත වෙච්ච මාවත තුලින් සත්‍ය අවබෝධය කරගත්තා. මේ ලෝකේ ජීවත් වෙන යම් කෙනෙක් මේ නිවැරදි මාවත ඍජු මාවත හරියට තේරුම් අරගෙන හරියට වටහාගෙන හරියට අවබෝධ කරගෙන ඒ මාවත තුල ගමන් ගත්තොත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම ජීවිතය කැප කළොත් වෙහෙස වුණොත් මහන්සි වුණොත් මහන්සියෙන් වෙහෙස වීමෙන් කටයුතු කළොත් Tamanගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙනවා නියතයි. ඒ වගේමයි මේ භවය තුලදීම සියලු ආශාවන් නැති කළා මේ සංසාරේ අනන්ත කාලයක් තිස්සේ අපිට වද දීපු අපිව වේදනාවට පත් කරපු බලාපොරොත්තු ආශාවන් සිඳ බිඳ දාලා මේ ඍජු මාර්ගය ඔස්සේ නිවන් අවබෝධය වනවා නියතයි. ඒ නිවන් අවබෝධ කරන පුද්ගලයා මේ ඍජු මාවත තුල ගමන් කරන පුද්ගලයා තමයි අපි උජුපටිපන්න ගුණයෙන් හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්ම මාර්ගයේ ගමන් කරන මහා සංඝරුවන මේ උජුපටිපන්න ගුණයෙන් යුක්තයි. මේ උජුපටිපන්න ගුණයෙන් යුක්තයි කියලා අපි පැහැදිලි වශයෙන් දක්වන්නේ මේ උජුපටිපන්න ගුණයත් එක්කම උන්වහන්සේලා නිර්වාණ අවබෝධයට නිවන් අවබෝධයට සිත සකස් කරගන්නවා. මේ උජුපටිපන්න ගුණය අපිත් ඇති කරගනිමු. අපි මේ උජුපටිපන්න ගුණය ගැන මෙහිම භාවනා කරමු. මාගේ ධර්මස්වාමීයෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අදිසීල සංඛ්‍යාත අදිචිත්ත සංඛ්‍යාත අදිප්‍රඥා සංඛ්‍යාත ඍජු ප්‍රතිපත්ති පුරණ නිසා නිවනටම යොමු උනු ඍජු ප්‍රතිපත්ති පුරණ නිසා උජුපටිපන්න නම්වනසේක. ඒ උජුපටිපන්න නැමැති සංඝගුණයෙන් යුක්ත වූ මාගේ ධර්මස්වාමී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තවද මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. සාදු සාදු සාදු. දැන් අපි බලමු ඥාය පටිපන්න ගුණය. ඥාය කියලා කියන්නේ නිර්වාණයට කියන තවත් නමක්. ඥාය පටිපන්න කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ නිවනටම යොමු වෙච්ච
නිවන අරමුණු කරගත්තම ප්‍රතිපත්ති මාවතක ගමන් කරන නිසා අපි හඳුන්වනවා ඥාය පටිපන්න කියලා. මේ ලෝකේ අරගෙන බැලුවාම මේ ලෝකේ ඉන්න හුඟක් දෙනෙක් නිවනට යොමු වෙච්ච අය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ බොහොම පැහැදිලිව දේශනා කරන දෙයක් තමයි අනුසෝතගාමී හා පටිසෝතගාමී කියන වචන දෙක. අනුසෝතගාමී කියලා කියන්නේ මේ ලෝකේ වාසය කරන සත්වයන් අරගත්තාම ඉන් විශාල ප්‍රතිශතයක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාමයට වහ වැටිලා මේ පංචකාමයේ ජීවිතේ පරම වින්දනයයි කියලා හිතලා පංචකාමයේ නැමැති මහා ගංමතුරට අහු වෙලා මේකට ගහගෙන යනවා. මේකට අහු වෙලා ගහගෙන යන කෙනා කවදාකවත් කල්පනා කරන්නේ නැහැ මේක නීරසයි කියලා. හැබැයි මේකට අහු වෙලා ගහගෙන ගිහිල්ලා ජීවිතයේ මේ පංචකාමයේ තුලින් තමන් බලාපොරොත්තු වෙන සැබෑ වින්දනය නෑ කියලා තේරුණාම තමයි එතනින් අයින් වෙන්න කල්පනා කරන්නේ. එතනින් අයින් වුණත් ආයෙත් ටික දවසක් ගිහිල්ලා ලෝකෝත්තර වශයෙන් ලැබිය යුතු යමක් නොලබා ගත්තොතින් අර පුරුදු වෙච්ච පංචකාම රැල්ලට නැවත අහු වෙලා ගමන් කරනවා. මෙන්න මේක අපි හඳුන්වනවා අනුසෝතගාමී කියලා. මේ අනුසෝතගාමී මාර්ගයේ තියෙන වැරදි බව තේරුම් අරගෙන ඒකේ නිස්සාර බව තේරුම් අරගෙන ඒකෙන් අයින් විය යුතුයි කියලා කල්පනා කරලා ඒකෙන් තමන්ගේ ජීවිතයේ තමන්ට ලැබිච්ච දුක් කම්කටොළු බාධක අසතුට වේදනාව ගැන හිතලා එතනින් අයින් වුණොත් හොඳයි කියලා හිත හදාගෙන අන්න එතනින් අයින් වෙන්න පංචකාමයේ නැමැති මහ ගං වතුරට විරුද්ධව පීනන කෙනා අපි හඳුන්වනවා පටිසෝතගාමී කියලා. මේ අනුසෝතගාමී පටිසෝතගාමී වචන දෙක බැලුවම බහුතර පිරිසක් අනුසෝතගාමී නැත්තම් පංචකාමයේ නැමැති මහ ගං වතුරට අහු වෙලා ගමන් කරනවා. හැබැයි පටිසෝතගාමී පාරට යන්නේ කීයෙන් කී දෙනාද? ඥාය පටිපන්න කියලා කියන්නේ මෙන්න මේ පටිසෝතගාමී මාවතට පැමිණිච්ච පුද්ගලයා. මේ ඥාය පටිපන්න ගුණය අපි ජීවිතය තුළ වර්ධනය කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඥාය පටිපන්නයි. නිවනයි සොයන්නේ. පස්කම් සැප විඳිමින් ජීවිතේ මෙච්චර කාලයක් ලබපු වේදනාව නැවත නැවත ලබන්න කැමති වන්නේ නැහැ. ඊට වඩා එහා තියෙන සැබෑම නිරාමිස ප්‍රීතියකින් සතුටු වෙන්න තමයි අපි කල්පනා කළ යුත්තේ. කල්පනා කළාට මදි. ඒ සඳහා මාවත සැකසිය යුතුයි. නිවන් අවබෝධයට අවශ්‍ය කරන වටපිටාව පරිසරය හදාගත යුතුයි. මොකක්ද මේ නිවන් අවබෝධයට යොමු වෙන්න තියෙන මාවත? අප කීපතැනකම සඳහන් කළා අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියන වචන තුනක්. මේක තමයි නිවන. අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියලා අදහස් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන යෝගාවචරයා ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන පුද්ගලයා ටිකෙන් ටික තමන් ළඟ තිබිච්ච කෙලෙස් අඩු කරගෙන නිවනට පිවිසෙනවා. ඒ නිවනට පිවිසෙන්න අවශ්‍ය කරන වටපිටාව අපි සකස් කරගත යුතුයි. මුළු බුද්ධ දේශනාවම අරගෙන බැලුවහම බුදුරජාණන් වහන්සේගේ එකම අරමුණ මේ අනන්ත කාලයක් සංසාරයේ දුක් විඳිමින් පීඩාවට පත්වෙමින් සිටින මේ සත්වයාට සැනසෙල්ලක් දීම. ඒ දෙන සැනසෙල්ල තමයි නිවන. නිවනෙන් නිවුණහම ඒ නිවීම ජීවිතයේ
ලෞකික ජීවිතයේදී අපිට කවදාකවත් ලබන්න පුළුවන් කමක් නැහැ. පස්කම් සැප විඳලා එයින් පීඩාවට පත්වෙච්ච කෙනෙකුට මේ නිවනේ නිවීම දැනෙනකොට පුදුම සහනයක් සැනසිල්ලක් තමන්ට දැනෙනවා. ඒක තමයි ඥාය පටිපන්න. ඒ නිවීම ඇති කරගන්න මාවත හරියට තේරුම් ගත යුතුයි. එය තමා ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීලය, සමාධිය හා ප්‍රඥාව. සීල, සමාධි, ප්‍රඥා කියන මේ ගුණ තුන අපි ජීවිතය තුළ වර්ධනය කරගත යුතුයි. ටිකෙන් ටික වර්ධනය කරගත යුතුයි. අවසානයේ නිවන කියන්නේ මේ වර්ධනයේ උච්චම තැනට හිතපත් වුණාම, හිතේ තියෙන කෙලෙස් දහම් අයින් වුණාම, අවබෝධය ඇති වුණාම, අලුතෙන් කර්ම රැස් නොවෙනවා කියලා Tamanට ප්‍රත්‍යක්ෂ වුණාම, අන්න ඒ පුද්ගලයාගේ හිත නිවනටපත් වෙලා ලෝකයට වැඩම කරන හැම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම දේශනා කරන්නේද නිවනයි. කරණීය මෙත්ත සූත්‍රය අරගෙන බැලුවත් කරණීය මෙත්ත සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන්නේ නිවනයි. නහි ජාතු ගබ්බසෙයං පුනරේතිති. නැවත වාරයක් නැවත වතාවක් මව්කුසකට නොයන තත්වයට හිතපත් කරගන්නවා. මේ මව්කුසට ආවහම තමයි ඉපදීම ඇතිවන්නේ. මව්කුසට ඒමම තමයි ඉපදීම. මව්කුසට එන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ භවය සකස් වෙලා නැත්තම්, පුනර්භවයක් නැත්තම්, කර්ම රැස් වෙන්නේ නැත්තම්, සිතුවිලි උපදවන්නේ නැත්තම් ඒ පුද්ගලයා නිර්වාණයට පත්වෙච්ච කෙනෙක්. ඒ නිර්වාණයට පත්වෙච්ච තත්වයට හිතපත් කරගත යුතුයි. මංගල සූත්‍රය අරගෙන බැලුවත්, වසල සූත්‍රය, පරාභව සූත්‍රය අරගෙන බැලුවත්, බුදුරජාණන් වහන්සේ කරපු කවර දේශනාවක් අරගෙන බැලුවත් ටිකෙන් ටික හිත හදලා ඒ හිත හැදීමේ අන්තිම අවස්ථාව ලෙස උන්වහන්සේ නිර්වාණයම පෙන්වනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා නිවනටම යොමු වෙච්ච සිතක් ඇති කරගත යුතුයි. මේ භයංකාර සසරින් එතර වෙන්නම පිළිසරණක් සෙවිය යුතුයි. මෙච්චර කාලයක් තිස්සේ අපි ඉපදෙමින් මැරෙමින් ඉමක් කොනක් සීමාවක් නොදැක ගමන් කරපු මේ ගමන නවත්තන්න ඕනේ කියන අදහස අපේ හිත තුළ තදින් ඇතිවිය යුතුයි. එවිට තමා අපට මේ සංසාරේ බය දැනෙන්නේ. මේ මනුෂ්‍ය ලෝකෙන් චුත වී යන අපි പ്രേත ලෝකයක ගිහිල්ලා, නරකාදියක ගිහිල්ලා, තිරිසන් අපායක ගිහිල්ලා අවුරුදු ලක්ෂ ගණන්, කෝටි ගණන් ඒ තැන්වල දුක් විඳින්න වුණොත් මොනතරම් අයහපතක්ද? කල්පනා කරලා බලලා නිවනට හිත යොමු කරගන්න, නිවනට යොමු වෙන්න උත්සාහ ගන්න. මෙන්න මේ නිවනට යොමු වෙන්න උත්සාහ ගන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා තමයි ඥාය පටිපන්න කියලා හඳුන්වන්නේ. මේ ඥාය පටිපන්න ප්‍රතිපදාව අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා සංඛ්‍යාත වෙච්ච ආරෂ්ඨාංගික මාර්ගය ටිකෙන් ටික වර්ධනය කරගත්තු කෙලෙස් 10 නිවන, කෙලෙස් ගිනි නිවන, හිත පහන් කරන, අවබෝධය ගෙන දෙන, නිවනට යොමු කරන මේ ඥාය පටිපන්න ප්‍රතිපදාවට අපි යොමු වෙන්න ඕනේ. අපි ඥාය පටිපන්න කියලා මහා සංඝයා වහන්සේ හඳුන්වන්නේ නිවනටම යොමු වෙච්ච පිළිවෙත් පුරන නිසායි. මෙන්න මේ නිසා තමා ඥාය පටිපන්න ගුණයේ තියෙන වටිනාකම. හොඳයි, දැන් අපි මේ උතුම් නිවනට යොමු කරන ඥාය පටිපන්න ගුණය ගැන මෙහෙම භාවනා කරමු. ඒ මාගේ ධර්මස්වාමීෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අදිසීල සංඛ්‍යාත
අධිචිත්ත සංඛ්‍යාත අධිප්‍රඥා සංඛ්‍යාත නිවනටම යොමු නිවන අරමුණු කරගත්තා ප්‍රතිපත්ති පුරණ නිසා ඥාය පටිපන්න නම්වනසේක ඒ ඥාය පටිපන්න නැමැති සංගුණයෙන් යුක්ත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා තවද මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු. දැන් අපි බලමු සාමීචි පටිපන්න ගුණය. සාමීචි පටිපන්න කියලා කියන්නේ ගුණවත් පුද්ගලයෙක් සඳහා ඉටු කළ යුතු ක්‍රියා ඉටු කරවීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ සුදුසු වන නිසා සාමීචි පටිපන්න කියලා කියනවා. මේ ලෝකේ ඉන්න මිනිසුන්ට අපි විවිධ වත් පිළිවෙත් කරනවා. සමහර වෙලාවට අපි රැකියාවක් කරන විට ඒ ආයතනයේ ඉන්න ප්‍රධානියාට අපි ගරු කරනවා. එහෙත් සාමීචි කර්මය කරන්නේ නැහැ. සාමීචි කර්මය කරන විට අපි ඒක කරන්නේ ශ්‍රද්ධාවෙන්, භක්තියෙන්. අපිට වඩා සිල්වත්කමින් වැඩි වෙච්ච, ගුණවත්කමින් වැඩි වෙච්ච, නිවනට ලං වෙච්ච, ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට මේ මනුස්ස සමාජයේ පුදුම විදියට ගරු කරනවා, සලකනවා. කොච්චර සලකනවද කිව්වොත් ඈත ඉතිහාසයේ ඉඳලම ගරු කළා, සැලකුවා. ඒ නිසා තමා අපි මහා සංඝයා වහන්සේගේ පාදෝවනය කරන්නේ. ඒ පාදෝවනය කරන්නේ අපේ නිහතමානී බව ප්‍රකාශ කරලා උන්වහන්සේ පිළිගන්න, සෙනසුන් පවිත්‍ර කරන්නේ, ස්පාසිවුරු සෝදලා දෙන්නේ, ඔක්කොම කළ යුතු වත් පිළිවෙත් කරන්නේ අපිට වඩා ගුණයෙන්, සීලයෙන්, ප්‍රඥාවෙන්, අවබෝධයෙන් වැඩි නිසායි. මෙන්න මේක තමයි සාමීචි පටිපන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ නිවන් මඟ හරියට තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකයා, බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන ශ්‍රාවකයා තමන් ළඟ තියෙන කෙලෙස් අඩු කරන්න, කෙලෙස් වලින් බැහැර වෙන්න, කෙලෙස් සිඳ බිඳ දාලා නිවනට පිවිසෙන්න අවශ්‍ය කරන මාවත හදනවා, මාවත සකස් කරගන්නවා. මෙහෙම මාවත ටික ටික සකස් වෙනකොට තමන් නොදැනුවත්වම තමන් නිවනට ලං වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. මෙහෙම නිවනට ලං වෙන විට ඒ නිවනට ලං වෙච්ච පුද්ගලයා ලෝකයට ඇලෙන්නෙත් නැතුව, ලෝකයේත් එක්ක ගැටෙන්නෙත් නැතුව මෛත්‍රී ධානයෙන් වාසය කරනවා. යම් කෙනෙක් මේ ලෝකයට ඇලෙන්නෙත් නැත්නම්, යම් කෙනෙක් මේ ලෝකෙත් එක්ක ගැටෙන්නෙත් නැත්නම්, මේ ඇලෙන්නේ ගැටෙන්නේ නැති පුද්ගලයාට කෙලෙස් උපදින්නේ නැහැ. කෙලෙස් යටපත් වෙනවා. කෙලෙස් යටපත් වෙන විට හිත සමාහිත වෙන විට, හිත ධානයෙන් පිරෙන විට තමන්ට දැනෙනවා, තමන්ට වැටහෙනවා, තමන්ට අවබෝධ වෙනවා
තවත් කෙනෙක් ගරු කළාට තවත් කෙනෙක් සැලකුවාට දම් පූජා කළාට ඒ පූජාවන් ලබන්න තමන් සුදුසුයි කියන බව. ඒ සුදුසු බව දැනෙන්නේ මේ සාමීචි පටිපන්න ගුණය තමා ළඟත් තියෙන විටයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ තුළ මේ සාමීචි පටිපන්න ගුණයට උන්වහන්සේලා සුදුසුයි. උන්වහන්සේලා සුදුසු වන්නේ නිවන අරමුණු කරගෙන නිවනටම යොමු වෙලා නිවන පිළිබඳ විශාල ගවේෂණයක් කරමින් ඉන්න උන්වහන්සේලාට සාමීචි කර්මයට දන් පූජා කරන්න විවිධ වත්පිළිවෙත් කරන්න සුදුසුයි. මේ සුදුසු නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ සාමීචි පටිපන්න කියලා හඳුන්වනවා. හොඳයි අපි දැන් සාමීචි පටිපන්න ගුණය ගැන මෙහෙම භාවනා කරමු. ඒ මාගේ ධර්මස්වාමීයෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිසීල සංඛ්‍යාත අධිචිත්ත සංඛ්‍යාත අධිප්‍රඥා සංඛ්‍යාත ගරු කිරීමට සුදුසු ප්‍රතිපත්ති පුරණ නිසා සාමීචි පටිපන්න නම්වනසේක. ඒ සාමීචි පටිපන්න නැමැති සංඝගුණයෙන් යුක්ත වූ මාගේ ධර්මස්වාමී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තවද මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ යුගල 4කින් පුද්ගලය වශයෙන් 8 දෙනෙකුගෙන් යුක්තයි. අංගුත්තර නිකායේ අට්ඨ පුරිස පුද්ගල සූත්‍රයේ මේ යුගල 4 නැත්නම් පුද්ගලයන් 8 දෙනා පිළිබඳව ඊටාම පැහැදිලි විග්‍රහයක් තියෙනවා. ඒ පුද්ගලයා 8 දෙනාගෙන් පළවෙනි යුගලය තමයි සෝතාපන්න ඵල සච්චි කිරියාය පටිපන්නෝ. පළවෙනි පුද්ගලයා තමයි සෝහන් ඵලය සාක්ෂාත් කිරීමට ගමන් කරන්නා. දෙවෙනි පුද්ගලයා තමයි සෝහන් තත්වයට පත්වෙච්ච පුද්ගලයා. සකෘදාගාමි ඵලය අවබෝධ කර ගැනීම පිණිස ගමන් කරන්නා හා සකෘදාගාමි තත්වයට පත්වෙච්ච පුද්ගලයා. අනාගාමි ඵලය අවබෝධ කරගන්න ගමන් කරන්නා හා අනාගාමි ඵලය අවබෝධ කරගත්ත පුද්ගලයා. අරිහත් ඵලය ලබා ගන්න ගමන් කරන්නා හා අරිහත් ඵලයට පත්වෙච්ච පුද්ගලයා. හැබැයි අපි බොහෝ වෙලාවට මේක වරද්ද ගන්නවා සෝහන් මාර්ගස්තයා සෝහන් ඵලස්තයා කියලා. අභිධර්මයේ පැහැදිලි වශයෙන් ගෙනහැර දක්වනවා මාර්ග සිත හා ඵල සිත අතර වෙනස චිත්තක්ෂණ 2යි. එහෙනම් කිසිම වෙලාවක සෝහන් මාර්ගස්තයෙක් ඉන්න බෑ. සෝහන් ඵලස්තයා විතරමයි ඉන්න පුළුවන්. ඒ නිසා මේ කාරණය බොහොම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ අට්ඨ පුරිස පුද්ගල සූත්‍රයේදී දේශනා කළා තියෙනවා.
නිවැරදි පැහැදිලි කිරීම තමයි සෝවහන් ඵලය අවබෝධ කරගන්න ගමන් කරන්නා හා සෝවහන් ඵලයට පත්වෙච්ච පුද්ගලයා. සකෘදාගාමි ඵලය අවබෝධ කරගන්න ගමන් කරන්නා හා සකෘදාගාමි ඵලයට පත්වෙච්ච පුද්ගලයා. අනාගාමි ඵලය අවබෝධ කරගන්න ගමන් කරන්නා හා අනාගාමි ඵලයට පත්වෙච්ච පුද්ගලයා. අරිහත් ඵලය ලබා ගන්න ගමන් කරන්නා හා අරිහත් ඵලයට පත්වෙච්ච පුද්ගලයා. මෙන්න මේ පුද්ගලයෝ 8 දෙනා තුල තියෙන ගුණ පහක් තමයි අපි ඊළඟට සලකා බලන්නේ. ඒ ගුණ පහේ පළවෙනි ගුණය තමයි ආහුනේය ගුණය. ආහුනේය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දුර සොයාගෙන ගිහිල්ලා කොතෙක් දුර වාසය කළත් කඳුහෙල් ගිරි ගුහා පර්වත මේ කවර තැනක වාසය කළත් සොයාගෙන ගිහිල්ලා Taman සකස් කරගත්ත දෙයක් පූජා කරන්න සුදුසුයි. මෙන්න මේ සුදුසු වීම තමා ආහුනේය ගුණයෙන් යුක්ත වීම කියලා කියන්නේ. සිත දියුණු වෙනකොට, සිත නිවනට යොමු වෙනකොට, ඒ නිවනට යොමු වීමත් එක්ක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ ආහුනේය ගුණයට සුදුසු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. දැන් අපි මේ ආහුනේය ගුණය ගැන භාවනා කරමු. ඒ මාගේ ධර්ම ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ දුර සිටවද ගෙනෙන ලද පූජාවන් ලැබීමට සුදුසු වන නිසා ආහුනේය නම් වනසේක. ඒ ආහුනේය නැමැති ගුණයෙන් යුක්ත වූ මාගේ ධර්ම ස්වාමී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තවද මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. සාදු සාදු සාදු. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ තමන්ගේ හිතවත්ම ප්‍රියමනාප වෙච්ච ඥාතියෙක් වෙනුවෙන්, මිත්‍රයෙක් වෙනුවෙන් සකස් කරපු පිළියෙල කරන ලද ආහාර පවා පිළිගැනීමට සුදුසුයි. ඒ සුදුසු වන්නේ තමන්ගේ හිතවත්ම ඥාතියෙකුට ඒ ආහාරය දුන්නොත් එයින් ලැබෙන ප්‍රතිඵලයත් නිවනට සිත යොමු කරවගත්තු නිවන් අවබෝධයට යොමු වෙච්ච පුද්ගලයෙකුට ඒක දුන්නොත් එයින් වන මහත්ඵල මහානිසංස භාවයත් නිසා ඒ දෙන පූජා කරන පුද්ගලයාටම යහපතක් වෙන නිසායි. මෙන්න මේ නිසා තමා පාහුනේය කියලා අපි මහා සංඝයා වහන්සේ හඳුන්වන්නේ. හොඳයි, අපි දැන් පාහුනේය ගුණය ගැන භාවනා කරමු. ඒ මාගේ ධර්ම ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ දුර සිට පැමිණෙන ප්‍රියමනාප වූ ඥාතීන් උදෙසා, මිත්‍රයන් උදෙසා පිළියෙල කළ ආහාර පවා පිළිගැනීමට සුදුසු වන නිසා
පාහුනෙය නම්වන සේක. ඒ පාහුනෙය නැමැති සඟගුණයෙන් යුක්ත වූ මාගේ ධර්මස්වාමී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තවද මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. සාදු සාදු. හොඳයි, අපි ඊළඟට බලමු දක්ඛිනේය ගුණය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ යම් කෙනෙක් මෙලොව යහපත පිණිස හෝ පරලොව යහපත පිණිස හෝ දෙලොව යහපත පිණිස හෝ සකස් කරපු දක්ෂිනාවන් දානයන් පිළිගැනීමට සුදුසුයි. ඒ වගේම මිය පරලොව ගිය කෙනෙකුට පින් අනුමෝදම් කිරීම වශයෙන් පිළිගන්වන ලද දානයක් පවා පිළිගැනීමට මේ නිවනට යොමු වෙච්ච සිතක් තියෙන, නිවන් අවබෝධය ගැනම සොයන, නිවන සාක්ෂාත් කරගන්න උත්සාහ දරන බුද්ධ ශ්‍රාවකයා සුදුසු වෙනවා, සුදුසුකම් ලබනවා. මෙන්න මේ සුදුසුකම් ලබන නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ දක්ඛිනේයෝ කියලා අපි හඳුන්වනවා. දැන් අපි මේ දක්ඛිනේය ගුණය ගැන භාවනා කරමු. ඒ මාගේ ධර්මස්වාමීයෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ සදහැවතුන් විසින් මෙලොව පරලොව සැප බලාපොරොත්තුවෙන් පිළිගන්වන්නා වූ දක්ෂිනාවන් පිළිගැනීමට සුදුසුවන නිසා දක්ඛිනේය නම් වනසේක. මේ දක්ඛිනේය නැමැති ගුණයෙන් යුක්ත වූ ඒ මාගේ ධර්මස්වාමී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තවද මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. සාදු සාදු සාදු. ඊළඟ ගුණය තමයි අංජලී කරණීයෝ ගුණය. අංජලී කරණීයෝ කියලා කියන්නේ හිස මත දෑත් තබලා වන්දනා කරන්න සුදුසුයි. ඒ වන්දනාවට සුදුසු වන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ නිවනට යොමු වෙලා නිවන සොයමින් නිවන බලාපොරොත්තුවෙන් කටයුතු කරන නිසායි. මේ නිවන සොයන නිවන බලාපොරොත්තු වෙන ආර්ය ශ්‍රාවකයාට වන්දනා කිරීමෙන් වන්දනා කරන පුද්ගලයාට මෙලොව වශයෙන්ුත් පරලොව වශයෙන්ුත් යහපත උදා වෙනවා. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අංජලී කරණීයෝ කියලා අපි හඳුන්වනවා. අපි මේ අංජලී කරණීයෝ කියන ගුණය ගැන මෙහිම භාවනා කරමු.
ඒ මාගේ ධර්මස්වාමියෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ සකල ලෝකයා විසින්ම දොත් හිස මුදුනේ තබා කරන නමස්කාරයට සුදුසුවන නිසා අංජලි කරණියෝ නම් වනසේක. මේ අංජලි කරණියෝ නැමැති ගුණයෙන් යුක්ත වූ මාගේ ධර්මස්වාමී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තවද මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. සාදු සාදු සාදු. හොඳයි, අපි ඊළඟ ගුණයත් සලකා බලමු. ඊළඟ ගුණය තමයි අනුත්තර පුඤ්ඤක්කෙත්ත ගුණය. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ මුළු ලෝකයටම පින් මතු කරන, පින් පාදන උල්පතක්, පින් උල්පතක් නැත්තං පින් කුඹුරක්. මේ පින් කුඹුරේ ඕනෙම කෙනෙකුට අවස්ථාව තියෙනවා පින් වපුරා ගන්න. නිවනට සිත යොමු කරගත්තු, නිවන සොයාගෙන යන මේ ආර්ය ශ්‍රාවකයාට, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට මේ නිවන් මගට උදව් කරලා සිව්පසයෙන් උපස්ථාන කළහම දායකයන්ට ඒ කරන උපස්ථානයේ ප්‍රතිඵල වශයෙන් පින් සිදු වෙනවා, කුසල් රැස් වෙනවා. ඒ නිසා මහා සංඝරුවන තරම් පින් කරගන්න තවත් තැනක් අපිට පේන්නේ නැහැ, ඇත්තේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ නිවනට යොමු වෙච්ච ආර්ය ශ්‍රාවකයා පින් කරගන්න හොඳම හොඳ තැනක් පින් කුඹුරක් කියලා අපි කියන්නේ. දැන් අපි මේ උත්තරීතර වූ පුණ්‍යක් ශේස්ත්‍රයක් බඳු මේ උතුම් ගුණය ගැන මෙහෙම භාවනා කරමු. ඒ මාගේ ධර්මස්වාමියෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පින් රැස් කර ගැනීමට, කුසල් පුරා ගැනීමට උත්තරීතර වූ පින්කෙතක් වන නිසා අනුත්තර පුඤ්ඤක්කෙත්ත නම් වනසේක. මේ අනුත්තර පුඤ්ඤක්කෙත්ත නැමැති ගුණයෙන් යුක්ත වූ මාගේ ධර්මස්වාමී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තවද මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. සාදු සාදු.